අමතක කරන්න නම් ඔය දැස වස්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ කියන්නට තිබූ වටිනා එකමදී ඔයා විතරමයි සුදු බොරු නෑ මගේ හිතේ හිමි නොවුනට සත්තයි පනතරම් ආදරේ හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ දෛවටත් මේ වතාවේ ඇයිදෝ දෙවියනේ මේ අපි ඇත්කලේ හිමි නොවුනට සත්තයි පනතරම් ආදරේ හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ කල්මයක් මේ කතාවේ හමුවී වෙන්නොවෙමු අපි මතු ආත්මයේ හිමි නොවුනට සත්තයි පනතරම් ආදරේ හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ කියන්නට තිබූ වටිනා එකමදී ඔයා විතරමයි සුදු බොරු නෑ මගේ හිතේ හිමි නොවුනට සත්තයි පනතරම් ආදරේ හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ අමතක කරන්න නම් ඔය දැස වසන්තුවේ මේ උස්ම එකසනින් නවතින්න වෙයි මගේ ඒ අවස්ථාවේදී තම බිරිඳ බේරා ගැනීමේ අරමුණින් ජීවිතය ගැනවත් නොසිතා ස්වාමි පුරුෂයා බිරිඳ ඉදිරිපිටට පැන වෙඩි ප්‍රහාරයට ලක්වන ආකාරය CCTV දර්ශන ඔස්සේ අපට දැකගන්නට ලැබුණා. නිර්භීතකම විතරක් නෙවෙයි. මේ තම ආදරය වෙනුවෙන් ජීවිතය අවසන් හුස්ම කැප කළ
සැබෑ ආදරයයි. අමතක කරන්න නම් ඔය දැස වස්තුවේ මේ හුස්ම එකසැනින් නවතින්න වෙයි මගේ